දකින හැමදේම ස්ක්‍රීන්ෂොට් ගහලා අරන් තියාගන්න යාළුවෝ මෙන්ෂන් කරලා ෂෙයා කරන්න. හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙබ් බ්‍රවුසර් එකේ තියෙන ඩීටේල්ස්, ඒ කියන්නේ වෙබ් පේජ් එකේ තියෙන ඩීටේල්ස් සාමාන්‍යයෙන් pages කීපයක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. අපි මේ ඩීටේල්ස් ආය බලන්න මොන හරි අරන් තියාගන්නේ සාමාන්‍යයෙන් එක බුක්මාර්ක් එකක් දානවා, නැත්නම් කොපි පේස්ට් එකක් දාගන්නවා, නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. මෙතන ස්ක්‍රීන්ෂොට් ගැහුවත් මේ වින්ඩෝ එකේ ප්‍රමාණයට ගැහුවොත් අපිට මේ වෙබ් බ්‍රවුසර් එකේ සම්පූර්ණ ඩීටේල්ස් ටික ගහගන්න සාමාන්‍යයෙන් ස්ක්‍රීන්ෂොට් 7ක් 8ක්වත් අඩුම යනවා. මේ ටිප් එකේදී කියලා දෙන්න තනි ස්ක්‍රීන්ෂොට් එකට මේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන සම්පූර්ණ ඩීටේල්ස් ටික ගන්න විදිය. හරි. ඒකට මුලින්ම කරන්න තියෙන්නේ ඔයගලන්ට F12 key එක ක්ලික් කරලා development tool එක open කරගන්න ඕනේ. හරි මේ development tool එක open කරගත්තට ඉතින් ඔයගලට ක්ලික් කරන්න තියෙනවා control shift p කියන command එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන keyword එකක් type කරගන්න screenshot කියලා. මේ screenshot කියන keyword එක දුන්නට පස්සේ ඕගොල්ලන්ට මෙතන පෙන්නනවා capture full screen screenshot. හරි. මේ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට පෙන්නනවා මෙතන සම්පූර්ණයෙන් ඕගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන details ටික තනි page එකකට generate වෙනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ගේ තනි page එකකට මේක generate වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට download තැනට ගිහිල්ලා මේ image එක ක්ලික් කරලා බලන්න පුළුවන්. මෙන්න මෙතනදී ඕගොල්ලන්ගේ ඒ බ්‍රවුසර් එකේ තියෙන සම්පූර්ණ image එකේ details ටික තනි page එකකට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. මේ ටිප් එක යූස් කරලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න, යූස් කරලා නැති අය ෂෙයා කරන්න.